මේ වීඩියෝ එක බලන ඔයා හරි එහෙමත් නැත්තම් ඔයාගේ පවුල කෙනෙක් හරි දියවැඩියාව සඳහා එම්පග්ලයිපොසීන් එහෙමත් නැත්තම් ජාඩියන්ස් කියන ඖෂධය ලබා ගන්නවද? ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ එම්පග්ලයිපොසීන් එහෙමත් නැත්තම් ජාඩියන්ස් ගැන. ඉතින් මේ එම්පග්ලයිපොසීන් කියන ඖෂධය ශ්‍රී ලංකාව තුළ විවිධ වෙළඳ නම් වලින් දකින්න ලැබෙනවා. එම්පා, එම්පවික්, ජාඩියන්ස් කියන්නේ ඒ අතරින් කිහිපයක්. මේ ඖෂධය මිලිග්‍රෑම් 10, මිලිග්‍රෑම් 25 කියන මාත්‍රා දෙකටම අදාළව ශ්‍රී ලංකාව තුළ දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාට ලබා දෙන මාත්‍රාව මොකක්ද කියලා ඔයාගේ වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ. මම කලිනුත් කිව්වා වගේ මේ එම්පග්ලයිපොසීන් ලබා දෙන්නේ ටයිප් 2 ඩයබටික්ස් කියන අවස්ථාවට. ඒ වගේම මේ ඖෂධය දවසට එක්වරක් උදේ කාලයේදී තමයි ලබා ගන්න. ඒ වගේම මෙම ඖෂධය අපිට ආහාර ගන්න කලින් හරි ආහාර ගත්තට පස්සේ හරි ලබා ගන්න පුළුවන්. හැබැයි හැමදාම එකම වෙලාවක ලබා ගන්න වග බලා ගන්න ඕනි. දැන් අපි බලමු කොහොමද මේ ඖෂධය අපේ ශරීරය ඇතුලේ වැඩ කරන්නේ කියලා. දියවැඩියාවට ලබා දෙන ගොඩාක් ඖෂධ වැඩ කරන්නේ අපේ ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කිරීම තුලින්. හැබැයි මේ ඖෂධය අපේ ශරීරය ඇතුලේ වැඩ කරන්නේ වෙනස්ම ආකාරයකට. මේ ඖෂධය අයත් වෙන්නේ SLG2 ඉන්හිබිටර් කියන ඖෂධ කාණ්ඩයට. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ වකුගඩු ඇතුලේ රුධිරය පෙරෙද්දී ඒ පෙරෙන ලද රුධිරයේ තියෙන සීනි නැවතත් අපේ ශරීරයට උරා ගන්නවා. ඒ උරා ගැනීම සිදු කරන්නේ SLG2 කියන channel එක හරහා. ඉතින් මේ එම්පග්ලයිපොසීන් කරන්නේ ඒ channel එක වහලා දාලා පෙරෙන ලද රුධිරයේ තියෙන සීනි නැවතත් ශරීරයට අවශෝෂණය කර ගැනීම වළක්වලා අපේ ශරීරයේ වැඩිපුර තියෙන සීනි මුත්‍රා සමග පිට කරන එක. ඉතින් ලංකාව ඇතුළු ගොඩක් රටවල වෛද්‍යවරු මේ ඖෂධය දියවැඩියා රෝගී තත්ත්වයට නියම කරන්නේ මේ ඖෂධයෙන් ශරීරයේ සීනි පාලනය කරනවට අමතරව තවත් සුවිශේෂී ප්‍රයෝජන ලැබෙනවා කියලා සායනිකව තහවුරු කරපු නිසා. දැන් අපි කතා කරමු ඒ ගැන. දියවැඩියා රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි මේ එම්පග්ලයිපොසීන් කියන ඖෂධයට හැකියාව තියෙනවා අපේ හෘදය වස්තුව ආරක්ෂා කරන්න. ඒක සායනිකව තහවුරු කරලා තියෙනවා. ඒ වගේම දීර්ඝකාලීනව මේ ඖෂධය අපේ වකුගඩු වලට ආරක්ෂාවක් ලබා දෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. ඕනෑම බටහිර ඖෂධයක වගේ මේ ඖෂධෙත් අතුරු ආබාධ දක්නට ලැබෙනවා. දැන් අපි කතා කරමු බහුලව දක්නට ලැබෙන අතුරු ආබාධ පිළිබඳව. මේ ඖෂධයෙන් ශරීරයේ තියෙන සීනි මුත්‍රා සමග පිට කරන නිසා ලිංගාශ්‍රිතව දිලීර රෝග හට ගැනීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශ පිරිසිදුව වියලිව තබා ගන්න ඕනි. ඒ වගේම මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව ආසාදන ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා පිරිසිදු ජලය නිතරම පානය කිරීම වැදගත්. මේ ඖෂධයෙන් ශරීරයේ තියෙන දියර ප්‍රමාණය වැඩියෙන් පිටවන නිසා ලොකු පිපාසයක් ඇති වෙන්න පුළුවන්. තවත් කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ ඖෂධය ඉන්සියුලින් හරි වෙනත් දියවැඩියා ඖෂධයක් හරි සමග ලබා ගන්නවා නම් ශරීරයේ සීනි ප්‍රමාණය එකවරම අඩුවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් අඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ තමයි ඇඟ වේවුලීම, දහඩිය දැමීම, අධික පිපාසයක් ඇතිවීම වගේ ලක්ෂණ. තවත් කියන්න ඕන දෙයක් තමයි ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට මෙම ඖෂධය සුදුසු නැහැ කියලා නිෂ්පාදකයෝ අනතුරු අඟවනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකෙන් එම්පග්ලයිපොසීන් ගැන නොදන්න දේවල් ඉගෙන ගත්තන වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න. මම සංජනා බණ්ඩාරිගොඩ ලංකාවේ ලියාපදිංචි ඖෂධ වේදිකයෙක්.